2024 රජත පුස්තක සාහිත්‍ය සම්මාන හොඳම කාව්‍ය සංග්‍රහය. මේ කාව්‍ය සංග්‍රහය මේ මගේ අතේ තියෙන්නේ. හිත හදාගත් කෙනෙක්. මේ කාව්‍ය සංග්‍රහයට තමයි 2024 වසර රජත පුස්තක සාහිත්‍ය සම්මාන ලැබෙන්නේ. අද දවසේ අපි හිතුවා කතා කරන පොත් වැඩසටහනින් මේ හිත හදාගත් කෙනෙක් කාව්‍ය සංග්‍රහය රස විඳින්න. අපි ආරාධනා කළා මේ කාව්‍ය සංග්‍රහය නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක සමිත බී අටුව බැන්දෑල මහතාට ආයුබෝවන් ඔබට. ආයුබෝවන් සන්ති. ඒත් එක්කම මේ අපි අපේ සමිත මහත්මයාත් එක්ක මේ හිත හදාගත් කෙනෙක් කාව්‍ය සංග්‍රහය රස විඳින්න කලින් ඔබ නිර්මාණය කරලා තියෙනවා මීට කලින් නිර්මාණ කීපයක්. ඔව්. අන්න ඒ නිර්මාණ ගැන අපි පොඩ්ඩක් කතා කරලෙමු. ඔව් මම මුලින්ම කාව්‍ය සංග්‍රහයක් එළි දක්වන්නේ 2003 වර්ෂයේදී සංසාරමාවත කියලා. ඊට පස්සේ 2014 දී ආයෙත් කවි පොතක් නිර්මාණය කරා කඳු මුදුන කියලා. ඊට පස්සේ කෙටි කතා සංග්‍රහයක් නිර්මාණය කරනවා 4 වෙනි ජයසිංහ කියලා. ඊට පස්සේ සත්‍යාගාරණ පුවත්පතට තීරු ලිපියක් ලියුව අණ්ඩරේගේ රචනාව කියලා. ඒකේ ලිපි කිහිපයක් තෝරගෙන අණ්ඩරේගේ රචනාව නැමැති කෘතිය එළි දැක්වුවා. අවසාන වතාවට තමයි හිත හදාගත් කෙනෙක් කෘතිය එළි දැක්ුවේ. හොඳයි. මේ තමයි පළවෙනි කාව්‍ය සංග්‍රහය ඔහුගේ සංසාර මාවත. ඊට පස්සේ කඳු මුදුන. ඒ තමයි දෙවන කාව්‍ය සංග්‍රහය. මේ කාව්‍ය සංග්‍රහයත් පාඨකයන් අතර ඉතාම ජනප්‍රිය වෙච්ච කාව්‍ය සංග්‍රහයක්. කඳු මුදුන මේ දෙවන කාව්‍ය සංග්‍රහය අපේ සමිත මහත්මයා රචනා කළ කවි ගොන්නක් ඇතුල් කළ. හොඳයි මම හිතනවා මේකේ අපිට රූප රාමුවක් ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් කඳු මුදුන කාව්‍ය සංග්‍රහය තමයි මේ. ඒ වගේම තුන් වෙනුවට අපේ සමිත මහත්මයා ලියලා තියෙන අනිත් කාව්‍ය සංග්‍රහය කෙටි කතා සංග්‍රහය සමාවන්න. මේ කෙටි කතා සංග්‍රහය ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. ඔව්. ඕකට පදනම් වුණේ මම එදිනෙදා දැක්ක සිදුවීම් ටිකක් සාමාන්‍ය සම්මත ක්‍රමයට නෙමෙයි ටිකක් අධිතාත්වික ක්‍රමයකට මට දැනිච්ච හැඟීම් ටික නිරූපණය කරන්න ගත්ත උත්සාහයක් තමයි 4 වෙනි ජයසිංහ කෘතියේ තියෙන්නේ. ටිකක් ජනප්‍රිය වුණා ඇත්තටම මේ කෘතිය. හොඳයි. ඒ වගේම තමයි මේකත් අපි චුට්ටක් අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නම ඕනේ. දැන් බලන්න මේක දැන් අපි දන්නේ මේ අණ්ඩරේගේ රචනාව නේද මේකේ තියෙන්නේ. අණ්ඩරේගේ. එතකොට අපි පොඩ්ඩක් මේ ගැනත් සඳහනක් කරමු. ඔව් සත්‍යාගාරණ පත්තරේ පටන් ගත්ත දවසේ ඉඳලා කොවිඩ් විශේෂණ තත්ත්වය එනකම් මම තීරු ලිපිය ලියනවා සත්‍යාගාරණයකට. ඊට පස්සේ මට හිතුණා ඒකේ නිර්මාණ කිහිපයක් තෝරගෙන පොතක් වශයෙන් පළ කරොත් හොඳයි කියලා. ඒක ප්‍රතිඵලයක් තමයි පොත. හොඳයි. දැන් අපි යමු අලුත් කාව්‍ය සංග්‍රහයට 2024 රජත පුස්තක සාහිත්‍ය සම්මාන හොඳම කාව්‍ය සංග්‍රහයට සම්මාන ලැබෙන්නේ හිත හදාගත් කෙනෙක්. මේ තමයි අලුත්ම නිර්මාණය ඔබේ. කවිම තමයි නිර්මාණය කරන්නේ නේ? ඇත්තටම මේ අර හැංගීම් එක්ක ගනුදෙනුවක් නිසා මම චුට්ටක් මට දැනෙනවා වැඩි කවි කියන දේ. හැබැයි මගේ මුලින්ම පටන් ගත්තේ කතා මොන හරි කතා ලියන්න තමයි මගේ පටන් ගන්න ඕනේ. හැබැයි පස්සේ තේරුණා මගේ ප්‍රකාශන මාධ්‍ය විදිහට කවි සුදුසුයි කියලා. මොකද අර හැංගීම් එක්ක ගනුදෙනුවක් තියෙන නිසා මට වැඩිපුර දැනෙන්න පටන් ගත්තේ ඒක කවිය. හොඳයි. මේ කාව්‍ය සංග්‍රහයේ කවි සෑහෙන ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. කවි 25ක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අපි අද දවසේදී කවි කිහිපයක් රස විඳිමු. මම මුලින්ම මේ රස විඳින්න තෝරාගත්තා විරාජිනීට ලියන අන්තිම කවිය. ඔව්. අතු කඩා මල් රැගෙන ගිහින් තිබුණු හින්දා බොර වෙලා වැව් දියම දුක් අඳුර වින්දා ඉඩෝරෙට පසුව යලි වැස්ස ආ හින්දා විරාජනී මං ඊයේ සැබෑවක් බැන්දා. කවි තව ගොඩක් තියෙනවා.
නමුත් මම මුල්ම කවි පද 4 පේලි 4ත් අවසාන 4ටත් යමු. අපි ඊට පස්සේ මේ විරාජිනීට අන්තිමටම කවිය ලිව්වේ කොහොමද කියලා බලමු. අතු කඩා මල් රැගෙන ගිහින් තිබු හින්දා බොර වෙලා වැව් දියම දුක් අඳුර වින්දා ඉඩෝරෙට පසුව යලි වැස්ස ආහින්දා විරාජනී මං ඊයේ කවියක්ම බැන්දා. ඔව් ඇත්තටම ඔකට ප්‍රස්තුත වෙන්නේ ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටිලා ආයේ කවදාවත් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න නැහැ කිව්ව කතකෙක්. ඉතින් යාට ඇත්තටම ටික කාලයකට පස්සේ තවත් ප්‍රේමයක් ඇති වෙනවා. ඒ ප්‍රේමය ඇති වෙලා විවාහ වෙච්ච ඒ කියන්නේ එයාගේ දෙවෙනි ප්‍රේමවන්ති විවාහ කරගත්තට පස්සේ ඇති වෙන සිතුවිලි විදිහට තමයි ඕක නිර්මාණය වුණේ. අර පළවෙනි විවාහයේ පළවෙනි සම්බන්ධතාවයේ බිඳ වැටෙද්දි හිතනවා ආයෙනම් මම සම්බන්ධතාවයක් ගොඩනගන්න නැහැ කියලා. හැබැයි ඒක ජීවිතේ එත් එක්ක ගත්තාම ඇත්ත කතාවක් නෙමෙයි. ජීවිතය කියන්නේ දිනුම් පෙරදුම් එක්ක යන ගමනක්. ඉතින් එයාට දෙවෙනි ප්‍රේමවන්තිය හම්බුනාට පස්සේ එයාට ඇත්ත පේන්න පටන් ගත්තා. එක දෙයක් නෙමෙයි ජීවිතය කියන්නේ සංකීර්ණයි. විවිධ පරාසයන් තියෙනවා. එතකොට ඒ හැඟීම් ටික එයාට තේරෙන්න පටන් ගන්නවා ඉපදුනෙත් තනියම නම් මිය යන්නෙත් තනියම නම් ජීවත් වෙන්නෙත් තනියමයි කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා යා කියනවා මේ දිනුපු අය දිනුවේ තනියමයි. ඔයා නැතුව බෑ කියන්නේ මොන බොරුවක්ද? ඒක බොරුවක් වෙන්න බැරි දෙයක්. එයාට කියනවා මේ එක දෙයක් නැති වුණාට තවත් මලක් පිපෙනවා. එක මලක් පර වෙද්දී තව මලක් පිපෙනවා. හිතාදාගත්ත කෙනෙක්. මෙහෙමත් කියනවා. ඔබ නැතිව ගිර යන්න බැරිය පෙර සිතුනේය මොන බොරුද තනිවමයි දිනුව උන් දිනුවේම නගින විට පෝරුවට නුඹ මදක් සිහිවීය නිරංජන නන් ගංගාව මට අලුත් දිය දේය. ඉතින් ඒක නිසා මම හිතන මේ යථාර්ථය තමයි අපි පිළිගන්න වෙන්නේ නේ. අපි මුලදීම කිව්වට එහෙමනම් මේ මගේ හිතේ තියෙන දේ නැති වුණාට පස්සේ මගේ සම්බන්ධය නැති වුණාට පස්සේ මගේ ප්‍රේමය නැති වුණාට පස්සේ මට ඉඳලා වැඩක් නැහැ කියලා කිව්වට ඒක යථාර්ථයම නෙමෙයි. කාලයත් එක්ක බොහෝ දේවල් වලට වෙනස්කම් වලින් මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. අනිත්‍ය වෙලා යනවා. හොඳයි කෙටි විරාමයක් අරගෙන තවත් ලස්සන කවි බොහොමයක් තියෙනවා රස වෙදෙමු. හිත හදාගත් කෙනෙක් පද්‍ය සංග්‍රහයේ අපි යමු තවත් කවියක් රස විඳින්න. අඟහරුට සෞරග්‍රහ මණ්ඩලයේ ඈතක සිට බලා හිඳී අඟහරු පෘථුවිය දෙස කියුරියෝසිටි එව්වේ යාළුකමකටද නෑකමකටද ලයේ තෙත ඇද්දැයි හොයන්නටද මුහුදු සඟවාගෙන ඉන්නවාදැයි බලන්නටද කිති කවන්නටද. ඔව් අපි හිතන්නේ ග්‍රහලෝක අපිට අපල ගේනවා කියලා. ඇත්තටම මිනිස් ක්‍රියාකාරකම් නිසා අඟහරුට පෘථුවියෙන් අපල වෙන්න යනවා වගේ හැඟීමක් මට හිතුණා එක වෙලාවක. ඒ සිතුවිල්ල තමයි ඔය නිර්මාණය ලියන්න අත්දැකීම උනේ. අපි හිතනවා ගුජ්ජ දෝෂ එහෙම එනවා කියලා ග්‍රහලෝක වලින්. හැබැයි ඇත්තටම මිනිස්සු දියුණුයි කියන මිනිස්සු අඟහරු ලෝකෙට ගිහිල්ලා අඟහරු ලෝකේ වෙනස් කරන්න හදනවා. එයාට එයාගේ විදිහට ඉන්න දෙන්නේ නැහැ. එතකොට ඇත්තටම ග්‍රහපලාවේ කාගෙන්ද කියන ප්‍රශ්නයක් මට නිකන් හිතුණා. ඉතින් ඒක ප්‍රස්තුත කරගෙන ජීවිතෙත් සම්බන්ධ කරගෙන ලියපු නිර්මාණයක් විදිහට තමයි ඔක හඳුන්වන්න පුළුවන්. අපිට ග්‍රහලෝක වලින් අපල වෙනවද? අපෙන් ග්‍රහලෝක වලට අපල වෙලා ඒවා විනාශ වෙනවද කියන එක තමයි මෙතනදී අපිට හිතන්නට වෙන්නේ. ඒ නිසා නිදහසේ භ්‍රමණයව පරිභ්‍රමණයව පාඩුවේ ඉන්නට ඉඩ නොදී ඔබට මම ශිෂ්ට කරවන්න ජනාවාස කරවන්න විද්‍යාවෙන් බබලවන්න තාක්ෂණයෙන් වලලු දෙන්න කලඹවන්න හරියට සැලසුම් මෙහෙ පෘථුවියෙන් පිට පිට එලෙස එල්ල වෙන ග්‍රහ දෝෂ මිස ඔබට ඔබෙන් මෙහෙට කඩා පනින කිසි කුජ දෝෂයක් නොමැත. ඉතින් ඒක නිසා
අපි බලන්න ඕනේ අපෙන්ද අනිත් අයට කරදර වෙන්නේ අනිත් අයගෙන් අපිටද කරදර වෙන්නේ කියලා. ඉතින් අපි මේක ඕනි නම් ඉතින් මේ ග්‍රහලෝක වලටත් ආදේශ කරගන්න පුළුවන් මේ කවිය හැටියට. නමුත් හරියට බැලුවොත් එහෙම අපිට ආදේශ කරගන්න පුළුවන් සමාජයට අපෙන් මොනවද වෙන්නේ කියන එකත් එක්ක. හොඳයි. ටිකක් කවි රස වින්දොත් හොඳයි. මොකද කවි ගොඩක් තියෙන හින්දා. කපුවාට කී කවිවලටත් අපි යමු. පින්මද පුතුන් දහසක් ආවත් නිසරු ධන බල සහිත බිස්නස්මන් ඉතාගරු ස්ටා තරඟ දිනුවෙක් වුව වෙයි මහරු කපුවෝ හොයයි වර ඒ බඳු මහත්තුරු. ඔව්. ඇත්තටම සමාජයේ දකින්න දෙයක් තමයි ඔකටත් ප්‍රස්තුත වෙන්නේ. හැබැයි අපේ පැරණි සාහිත්‍යයේ තියෙන කවි මම පොඩ්ඩක් වෙනස් කරනවා. පින්මද පුතුන් සේයක් ලදුවත් නිසරු කියන කවිය ඒක ඇත්තටම සානුකම්පිත තත්වයක්. බොහොම දුක් මහන්සි වෙලා තනියම දරුවෙක් තනියම දියණියක් රකින්න අම්මා කෙනෙක්ගේ සිතුවිලි තියෙන්නේ. ඒ අම්මට හිතෙනවා බොහොම අමාරුවෙන් දුව ලොකු මහත් කරපු නිසා පියත් නැතුව හොඳ විවාහයක් කරලා දෙන්න. ඉතින් අද සම්මතයේ විදිහට හොඳයි කියන්නේ මොකක්ද? ඒක ගැටලුවක්. ඒක අම්මගේ පැත්තෙන් බලද්දි සාධාරණයි හොඳ පුතෙක් හොයාගන්න එක. හැබැයි හොඳයි කියලා මනින මිම්ම මොකක්ද කියන ප්‍රශ්නේ මට තිබුණා. ඉතින් ඒක දුවනිත කරන්න හිතාගෙන ලියපු නිර්මාණයක්. සන්දේශ ආකෘතිය පාවිච්චි කරලා ටිකක් ජනප්‍රිය වෙච්ච පොතේ ජනප්‍රිය වෙච්ච කවියක්. කපුවාට කී කවි. ඒ එක්කම අපිට යන්න පුළුවන් 89 කිඳුරු වලප. ඔව්. ඇත්තටම මගේ පොඩි කාලේ 89 කාලේ අපි ජීවත් වුණ ප්‍රදේශයේ බොහොම කරදර තිබුණා. ඉතින් මගේ ඇස් දෙකටම දැක්ක අත්දැකීම් තමයි ඔකට පදනම් වුණේ වෙන්වීමක් ගැන. ඉතින් ඒකට මට හිතුණා සුදුසුම ආකෘතිය තමයි අපේ සඳ කිඳුරුදා කවියේ නිර්මාණ. ඒකේ තියෙන්නේ වෙන්වීමක් ගැන. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙන්වීමේදී ඒ කිඳුරියට කිඳුරා ලැබුණා. හැබැයි 89 කිඳුරියට කිඳුරා ලැබෙන්නේ නැහැ. ඒ උත්ප්‍රාසය නගන්න ඕමනාවක් තිබුණා මට ඒ ආකෘතිය පාවිච්චි කරලා. 89 කිඳුරු වලප. මං අවසාන පද 4 කියවන්න කැමතියි. සඳේ එළිය සඳ මඩලට ගෙනැත්තියන් නදේ ගීත හැම කටකට ගෙනැත්තියන්. ලිඳේ හිඳුණු පැන් ලිඳටම ගෙනැත්තියන් උදේ වැඩට ගිය කිඳුරා අනේ දියන්. 89 කිඳුරු වලප. විරාමයක් අරගෙන හමුවෙමු. හිත හදාගත් කෙනෙක් මේ කාව්‍ය සංග්‍රහයේ මම තෝරගත්තා තවත් කවි පන්තියක්. අබද්‍රාගේ සුභද්‍ර වචන. මාර ගහ යටදී මූණට මූණ හමු විය අබද්‍රා වරහන් ඇතුලේ සුභද්‍රා. සුභද්‍රා හිත හදාගත් කෙනෙක්. good morning සුභද්‍රා ආයිබෝවන් වණක්කම්. ඉතින් කොහොමද මේ විශ්වය තාම හන්දියේ කඩ වහලා නේද? මේ විශ්වයේ ලොකු හින්දාද? good morning සුභද්‍රා ආයිබෝවන් වණක්කම්. ඉතින් කොහොමද මේ විශ්වය විස්මයක් නේ? very good morning නාත. හතර අතට මල් පිපෙන්න විශ්වයේ වගේ ලොකු දේවල් ගැන හිතන්න එපා නාත. කවිය ටිකක් දිග නිසා මම මෙතනින් නවත්තනවා. ඇත්තටම නාත කියන පුද්ගලයාට මාර්ගහ යටතේ මාර එක්කෙනෙක් හම්බ වෙනවා. අපි ජීවිතේ දුවන අයනේ. දුවනවා කියන්නේ තරගයක්. ඒ තරගෙදී අකමැත්තෙන් වුණත් පරාජයන් බාර ගන්න වෙනවා. පරාජයන් හැමුවේ ගොඩාක් කඩා වැටීම් වලට ලක් වෙනවා. හැබැයි කඩා වැටීම් වලට ලක් වෙද්දී
හිතාදාගන්න තියෙන ක්‍රමය තමයි කඩා වැටෙන බව දැනගෙන ඉන්න එක. තමන්ට තමන්ගේ පරිසරයේ විදිහට හැඩ ගැහෙන එක. ඉතින් ඔතන සුබද්‍රා කියන්නේ එහෙම කෙනෙක්. හිත හදාගත්ත කෙනෙක්, ලොකු දේවල් හිතන්නේ නැහැ. පරාජයට හුරු වෙච්ච කෙනෙක්, පරාජය දරා ගන්න පුළුවන් කෙනෙක්, පරාජයත් එක්ක ජීවත් කෙනෙක්. ඒ නිසා යාට පරාජයන් දලා ගන්න පුළුවන්. ඉතින් පරාජයන් දරා ගන්න පුළුවන් එක්කෙනෙක් වර්තමානයේ ලෝකෙට දෙවි කෙනෙක්. මට ඒකයි නිරූපණය කරන්න ඕන උනේ. අපි යමු මේ ඉස්කෝල මහත්තයා ගැන කියවෙන මේ කවියට. ඉස්කෝලේ මහත්තයා දැන් නිදා ගන්න. නම් කරලා තියෙන්නේ කවියට එහෙම. ලොකු පුතා ඒරොප්පේ සුබ පැතුමේ තුඩුව අසල සුබ පැතුම් ලබ ලබ දුව පදිංචි එවරට්ස් කන්ද අසල ජීවිතයේ උසම තැනක. පොඩි පුතා වැඩ දවල මන්දිරේ ජීවිතය සුදු කරගෙන. අනික් දුව බඩ පිස්සේ බකින්හැම් මාලිගාවේ හැම්බේකන් රස බල බල. බර්මියුඩා ත්‍රිකෝණෙ ළඟ හැදුවා බෑනා හෝටලේ නාවික කටයුතු කරන්නට. මට තියෙන්නේ ඔහේ නිකාන් අත්වනවන සැහැල්ලුවෙන් හරි සතුටින් විශ්‍රාමය ගෙවන්නට. ඒකෙත් කවිය හරි දිගයි. ඒ නිසයි මම මගින් නැවැත්තුවේ. හැබැයි ඒ කවිය ඇතුලේ පුදුම ජීවිත කියවීමක් තියෙනවා. ඔව්. මෙහෙමයි. එයා සතුටෙන් ඉන්නවා කිව්වට කතකයා ඇත්තට මේක උත්ප්‍රාසයක්. එයා පාසල් විදුහල්පතිවරයෙක් ගුරුවරයෙක් තමන්ගේ දරුවන්ට හොඳට උගන්වපුවාම දරුවන් පිටරට යනවා රැකියාවලට. එහෙම නැත්නම් එයාලගේ සතුට හොයාගෙන. ඉතින් අන්තිමේදී තාත්තා තනි වෙනවා බිරිඳක් නැතුව. ඉතින් එයා හිතාදා ගන්න හදන ක්‍රමය තමයි යෝක. එයා සතුටින් කියලා කිව්වට සතුටෙන් නෙමෙයි. කවිය අවසන් වෙන්නේ බදුළු කෝච්චි යනවා හූ තියාගෙන. කාටද හූ කියන්නේ කියන එක ප්‍රශ්නයක්. ඒ ජීවිතෙත් එක්ක අපිට ඇඟිල්ල දික් කරන්න බෑ දරුවෝ රට ගියා කියලා. තනි වුණා කියලා ඒත් ඇඟිල්ල දික් කරන්න බෑ. ඒක තමයි ජීවිතය. ඉතින් ජීවිතේ දරා ගන්න හදන ජීවිතයේ අවසන් කාලේ ගෙවන පුද්ගලයෙක්, විශ්‍රාමික පුද්ගලයෙක් තමයි ප්‍රස්තුත වෙන්නේ. මම හිතන්නේ විදේශගත වෙච්ච දරුවෝ ලංකාවේ විශේෂයෙන් අපි ගත්තොත් දෙමව්පියන්ගේ මේ ඛේද වාචකය හැම තැනකම තියෙන දෙයක්. අර සමහර දරුවෝ ඉන්නවා දුරකථනයෙන් යුතුයකම් ඉෂ්ට කරන. නමුත් කවදාවත් අම්මා තාත්තා කියන්නේ නැහැ Tamanට දරුවන්ගෙන් අඩුපාඩුවක් වෙනවා කියලා. අපි අපේ සමාජයේ කොතනද තියෙන්නේ කියන එකට හොඳම කවිය තමයි ඉස්කෝලේ මහත්තයා දැන් නිදා ගන්න. දෙමව්පියෝ රෑ 12ටත් හීන දකින්නේ දරුවෝ ගැන. ඉතින් ඒක තමයි දෙමව්පියෝ කියලා කියන්නේ. අම්මා තාත්තා කවදාවත් තමන්ගේ දෙමව්පියෝ හැටියට දරුවෝ කවදාවත් මොනම වැරද්දක් කළා වුණත් තමන්ව දාලා ගියත් තමන්ව අමතක කළත් කොච්චර දුරින් හිටියත් තමන්ගේ හිත ඇතුලෙන් දරුවන්ව මවාගෙන ජීවත් වෙන දෙමව්පියෝ තමයි අපිට අපේ සමාජයේ වර්තමානයේ අහන්න දකින්න ලැබෙන්නේ. පොඩි සමන්ත ගොස් උපන් ගමට පුතා සමග මේ ඉරිදා හවස ගම පුරා ඇවිදිමි පාළු වත්තේ ගොඩ ගැහුණු පොඩි පස් ගොඩැල්ලක් යට පොඩි සමන්ත නිදන බව පුතාට පෙන්නමි මම. ඔව් දැන් සාමාන්‍යයෙන් නගරයට එන පවුලක් තමන්ගේ පුතාට ගම පෙන්වන්න එක්කන් යනවා. සාමාන්‍යයෙන් එහෙම ගියපුවාම ගමේ තියෙන වටිනා තැන් තමයි පෙන්වන්නේ. ගමේ තියෙන වටිනායයි සම්මත තැන්. ඉතින් මේ තාත්තා පුතාට පෙන්නනවා එයා දකින්න ගමේ වටිනාම තැන. මේක මගේ ජීවිතේ පොඩි අත්දැකීමක්. මම දැක්කා එක්තරා ශරීරයෙන් කුඩා මිනිහෙක් සද්දන්තයයි සම්මත සමාජයක් එක්ක හැප්පෙනවා අසාධාරණයක් වෙනුවට. ඉතින් එයාට වැඩි කල ජීවත් වෙන්න හම්බුන්නේ නැහැ. කුමන හේතුවක් මත ඔයාගේ ජීවිතේ කෙටි කාලයකින් නිමා වෙනවා. ශරීරයෙන් වීරයෙක් නොවුනට හිතෙන් වීරයෙක්. සද්දන්තයයි සම්මත චරිතත් එක්ක හැප්පිලා ගමේ කාත් කවුරුත් දන්නේ නැති තැනක පුංචි කොතක්වත් නැති තැනක යා නිදාගෙන ඉන්නවා. ඉතින් ගමට ගියපුවම මේ තාත්තා පුතාට පෙන්වන්න හදන ඉස්සරෝම සද්දන්ත චරිතත් එක්ක හැප්පුණු සියුම් ශරීරයක් තිබුණු ඒත් හිතෙන් සද්දන්ත සමන්ත මං හිතන්නේ වීරත්වය කියන එකට
වෙනස් විදිහකට හිතන්න ඕනේ කියලා හිතිච්ච අවස්ථාවක ලියපු නිර්මාණයක්. පාළුවත්තේ සමන්ත කූටයක් බඳුව ගොඩ ගැහුණු පස්සයට වීරයා නිදන බව පෙන්නමි පුතාට මම. ඉතින් ඒක නිසා තමයි මේ කවිය කියවෙන්නේ වීරයෙක් වෙන්න ඇඟපතින් විශාල ශරීරයක් සද්දන්ත ශරීරයක් තියෙන්නට ඕනේ නැහැ. හැබැයි වීරත්වයේ තියෙන්නේ තමාගේ ක්‍රියාව තුළ. ඒක නිසා මම හිතනවා ඒකත් අපේ ජීවිතයට ඊටාම හොඳින් දැනුණු කවියක්. තව කවි ගොඩක් තියෙනවා. රස විඳින්න වෙලාව හරස් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඔබට බාර කරනවා හිත හදාගත් කෙනෙක් මේ කාව්‍ය සංග්‍රහය රස විඳින්න. ඒත් එක්කම මම හිතනවා දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට 2024 රජත පුස්තක සාහිත්‍ය සම්මානයේ හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානයත් මේ හිත හදාගත් කෙනෙක් වෙනුවෙන් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ කවිය ඇගීමට ලක්වෙච්ච කාව්‍ය සංග්‍රහයක්. ඉතින් ඒ නිසා අපි කියනවා ඔබත් රස විඳින්න. සමිත බී අටුව බැන්දෑල මහතාට අද දවසේ අපි ස්තුතිවන්ත වෙනවා අපේ මැදිරියට පැමිණියාට හිත හදාගත් කෙනෙක් කාව්‍ය සංග්‍රහය පිළිබඳව කතා කරන්නට. බොහොම ස්තුතියි. එහෙමනම් තවත් දවසකදී අපි අලිත් හමු වෙමු. සුබ දවසක්.